Kumari Hami, the principal of Tamutteri Central College, to welcome the guests of honors and to share the objectives of today's occasion. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා අපගේ ආරාධනයෙන් මෙම ස්ථානයට සැපැමිණි වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ ඇමතිතුමා, ෆොන්ටෙරා ලංකා සමාගමේ ආයතන හා වෙළඳ අධ්‍යක්ෂතුමා, තලාව ප්‍රාදේශීය සභා සභාපතිතුමා, ගරු සුසිල් රණසිංහ ඇමතිතුමාගේ ගරු පෞද්ගලික ලේකම්තුමා, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් පැමිණි නලින් ජයලම්තුමා ඇතුළු සියලුම අධිශිෂ්‍ය කමිටු සමාජිකයන්, ආචාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයන් සහ සියලුම දරුවන්, එමෙන්ම තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් මේ බිග් මැච් එකම නැත්නම් මේ අන්තර් පාසල් තරඟාවලිය පිළිබඳව 9 වෙනි තරඟාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන්න මේ සූදානම් කරපු හමුවට ආරාධනා කිරීම පිළිබඳව විදුහල් දෙකේම විදුහල්පතිනියන් දෙපළට ස්තුතිවන්ත වෙන ගමන් ආදිසි සංගම් වලට මේ මොහොතට සම්බන්ධ වෙනවා විශේෂ
කීප දෙනෙක්ම ඒ නිසා මම හිතුවා මේ ගැන චූටි අදහසක් කියන්න ඕන කියලා. මොකද මෙවර මේ තරගාවලිය ටිකක් සුවිශේෂ වෙලා තියෙනවා. විදුහල් දෙකේම විදුහල්පතිනියන් දෙපළකින් සමහර ඥාති වෙන්න පුළුවන්. ඒ වගේම මගේ පාසල මම ඉගෙන ගත්ත අමුත්තේක මධ්‍ය මහාවිද්‍යාලේ. දැන් මම අනුරාධපුර දිස්ත්‍රික්කයේම ඉතින් හැම පාසලක් ගැනම බලන්න ඕනේ. ඒ නිසා ඔබ සියලු දෙනා මම විශ්වාස කරනවා මේ දරුවෝ ලෙස මේ තරගාවලිය ඇතුලේ දක්ෂතාවයන් දක්වන්න සුහද තරගයකට සූදානම් වෙන්න. ඉතින් මේ තරගාවලිය මේ 9 වෙනි අවස්ථාවට පවත්වන්නේ අපි මේ බිග් මැච් එක. 9 වෙනි අවස්ථාව පවත්වන්නේ දවස් කීපයක් මම කරනවා. ඒ ආසිස් සංගම් දෙකම වෙහෙස මහන්සි වෙමින් මේ කටයුත්ත සාර්ථක කරගන්න මැදිහත් වෙද්දී ඇතුලේ කවුරු හරි ඉන්නවද? මට සමාවෙන්න. මම පරම පොඩ එකතු කරන්නේ. මේ වයලීනය දැක්කහම අපේ ආච්චි කියලා දුන්න පරම කතාවක් මතක්. ඔයාලා අහලා තියෙනවද අර වයලීනයක් ඇතුලේ හිර වෙලා හිටපු නෙලී කුමරියගේ කතාව? ඔයා අහලා තියෙනවද? අහලා නෑ? හරි. කලබල වෙන්න එපා. මම කියලා දෙන්න. ඔන්න එකමත් එක කාලෙක දුර ඈත රාජධානියක ඉන්ෆාට කියලා රැජිනා රට පාලනය කළා. මේ රැජිනට දූ කුමාරිකාව 3 දෙනෙක් හිටියා. වැඩිමහල් කුමාරිකාව දෙන්න නම් ස්වභාවයෙන්ම හරිම නම්. ඒ වුණත් බාල කුමාරිකාවර නෙලී කුමරිය ඇය හරිම කරුණාවන්තයි. කවදා හරි දවසක මේ රටේම පාලන බලය හිමි වෙන්නේ මේ කුමාරිකාව සුන්දරාගේ එක්කෙනෙක්. ඔයාලා දන්නවද? බලය තෝරන්න හරිම අපූර්ව ක්‍රමයක්. දවසක් රජිනී කුමාරිකාව තුන්දෙනාම මාලිගාවේ එක තැනකට කැඳවලා කිව්වා අසල තියෙන වනාන්තරයට ගිහින් බෙරි කඩාගෙන එන්න කියලා. කුමාරිකාව තුන්දෙනාම කැලේට යන්න පිටත් වුණා. එයාලා ඈපිදලා හෙම්බතුන කුමාරිකාව තුන්දෙනාම කැලෑවේ එක තැනකට එකතු වුණා. වැඩිමහල් කුමාරිකාවන්ගේ කූඩ භාගයක්වත් බෙරි වලින් අපිරිලා තිබුණේ නැහැ. නෙල්ගේ කුමරියගේ කූඩ බෙරි වලින් පිරීලා තිබුණා. ඒක දැක්කපු වැඩිමහල් කුමාරිකාව දෙන්නට හොඳට නිවිසියා හිතුණා. ඔවුන් තමන්ගේ කූඩ බෙරි වලින් පුරවා ගැනීමේ අරමුණින් කැලෑවේ පහන ප්‍රදේශයට ඇතුළු වුණා. එයාලට අමුතු සද්ද හෙන්න පටන් ගත්තා. එකපාරට එයාලගේ ඉස්සරහට මායාකාරයක් කඩාගෙන පැනලා මට බෙරි සුවඳක් එනවා. කොහෙද ඔය බෙරි තියන්නේ? ඒ පුජි කැලේ පාතත් ඉතින් ඔය බෙරි ටික මට දුන්නොත් හොඳයි. Mingala Kumari Hammetiniada, Tambal
විද්‍යාදර්ශන විද්‍යාලයේ විදුහල්පතිතුමී ඉන්දිකා රත්නසිංහ මැතිණියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එකගතා ගිවිසුම් හුවමාරු කර ගන්නා ලෙස තමුත් එකම මැදි විදුහල් ශිෂ්‍ය නායකයින් මෙම එකගතා ගිවිසුම් දැන් දෙපිළිම විදුහල්පතිනියන් හට ලබා දෙන මොහොතයි මේ මොහොතේදී තාමත්ම ගාම්භීර ආකාරයෙන් විදුහල්පතිනියන් දෙදෙනා විසින් මෙම එක කීර්ති නාමයේ ආරක්ෂා වීමටත් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඒ වගේම ක්‍රීඩාවේ ඉසිතවන්ත වෙනවා විදුහල්පතිනියන් විද්‍යාදර්ශයේ පුහුණු ඇඳුම මේ මොහොතේදී පූර්ණ නිලැඳුම ආරාධනා කරනවා විද්‍යාලයේ හොඳ කුසලානය එළි දැක්වීම 2026 නෝරකලාවිය මහා ක්‍රිකට් සංග්‍රාමයේ නමුත් මධ්‍ය විද්‍යාලයේ සමග නොකියක විද්‍යාදර්ශී විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය බිග් මැච් තරගාවලියේ කුසලානයේ හෙළි දැක්වීම ඉතාමත්ම ගාම්භීර සොබුරු මොහොතක් කුසලානයේ කාඩම මෙවර තමුත් එකම අපි නැවතත් අහනවා තමුත් එකම පිරිසගේ තමුත් එකමද නොකියක විද්‍යාලය